ධර්ම යුද්ධයේ දෙවෙනි දිගහැරීමත් එක්ක සම්බන්ධ අපිත් එක්ක ඉන්නවා අපි ආදරය කරන ජිල්හානියක්. ඉතින් අපි කොහොමද? ඉන්නවා හොඳින් ඉන්නවා. ජීවිතේදී මෙහෙමයි දැන් ඊයේ දවසේදී මාළනී අක්කාගේ නැතිවීමත් එක්ක අපි බොහොම අමාරු තැනක හිටියා. දැන් අද බලනකොට උදේ වෙන උත්සවයක්. ඉතින් මේ ජීවිතය කියන්නේ මේක තමයි. ඉතින් හැම මොහොතම වෙනස් වෙනවා. අපිත් ඒ හැම දෙයකටම මුණ දිදී මේ ගමන යනවා. ධර්ම යුද්ධයේ දෙවෙනි දිගහැරීම ගැන අපිට මොකක්ද කියන්නේ? ඇත්තට මම සතුටුයි. මම ගොඩක් කල් ඉඳලා ජැක්සන් අයයි මම මීට පෙර මේක ගැන කතා කරා. මේක කෙරුවොත් හොඳයි වගේ එකක් අපි හිතියා. ඉතින් පහුවෙලා හරි කරන එක ඉතා හොඳයි. මොකද මේ රටේ මිනිස්සු ආදරය කරන චිත්‍රපටයක්. දෙවෙනි එකත් ඒ වගේ චිත්‍රපටයක් හරියට කුතුහලයෙන් පිරිච්ච එකක්. එකම දුක ඉතින් මාත් එක්ක හිටපු මගේ සගයා නෑ. ඉතින් මොනවා කරන්නද? බිමල් ඉතින් ඒක හොඳින් කරලා දෙවි. ඒ වගේම අපේ පවුලේ අනිත් කොම් වගේ ඉන්නවා කීප දෙනෙක් අලුතෙන් ඉන්නවා. ඒ හොඳ නළු නිලි පිරිසක් ඉන්නවා. ඒක තමයි මම කැමති උනේ. ඩිරෙක්ටර් හොඳයි, ඔක්කොම හොඳයි, ප්‍රොඩියුසර්ස්ලා හොඳයි, ඒ ආයතනය හොඳයි. දැවන්ති වැඩක් කරේ. පළවෙනි දිගහැරීමට වඩා දෙවෙනි දිගහැරීම අභියෝගයක් කියලා. සමහර වෙලාවට පොඩක් දැන් විමල් එක්කත් දැන් අරකේ තිබුණ පොඩි අපිට පුරුදු වෙච්ච රිදම් එකක් දැන් ආයි මේ අපේ පවුල පොඩක් ආයි පුරුදු වෙන්න ඕන ගතියක් තියෙනවා. තාම හෝම්වර්ක් පටන් ගන්න නැහැ. සෙට් එකේ කියවලා විතරයි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ගොඩක් හෝම්වර්ක් කරන කෙනෙක්. ඉතින් ඒ ටික මේ දවස් දෙක තුන ඇරලා සම්පූර්ණ ෆෝකස් එක මම ධර්ම විද්‍ය දෙකට දෙනවා. මේ දවස්වල වැඩ කටයුතු මොනවද කිව්වේ? මේක ඉවර වෙනකම් මුකුත් කරන්නේ. ස්තුතියක් අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you.